ලස්සන කැලෑවක පුංචි වඳුරු පවුලක් ජීවත් වුණා. මේ පවුලේ වඳුරු අම්මයි, වඳුරු තාත්තයි, දඟකාර පුංචි වඳුරු පැටියෙකුයි හිටියා. දවසක් වඳුරු අම්මයි තාත්තයි කෑම හොයන්න යන්න තීරණය කළා. පුතේ, අපි කෑම හොයාගෙන එන්න යනවා. ඔයා ගෙදරටම වෙලා ඉන්න ඕනේ කියලා වඳුරු අම්මා කිව්වත් පුංචි වඳුරු පැටියා ගෙදරින් එළියට යන්න තීරණය කළා. වඳුරු පැටියා වටපිට බැලුවහම ගහේ උඩ අත්තේ ලස්සන අඹ පොකුරක් දැක්කා. මේ පැණි බේරෙන අඹ පොකුරෙන් අඹ ගෙඩියක් මමත් කාලා ඉතුරු ටික අම්මටයි තාත්තටයි අරන් යනවා කියලා හිතුවා. ඔය අතරේ කැලෑවේ හිටපු නපුරු කොටිරාල වඳුරු පැටියාව දැක අල්ලා ගැනීමට වඳුරු පැටියා දෙසට පැන්නා. එක පාරටම පුංචි වඳුරු පැටියා බය වී කෑ ගසමින් උදව් ඉල්ලුවා. ඒ මොහොතේම වෙනත් ගසක හිටපු කුරුළු හාමි මේ කරදරය දැකලා පියාඹා ඇවිදින් නපුරු කොටිරාලට එක දිගටම කොටන්න ගත්තා. ඉතින් මේ කෙටිල්ල ඉවසා ගන්න බැරුව ඊටාම කෙටි වේලාවකින් වඳුරු පැටියාව අතහැර නපුරු කොටිරාල ලැජ්ජාවෙන් කැලේ ඇතුළට ගියා. පුංචි වඳුරු පැටියත් කුරුළු හාමිට කරපු උදව්වට ස්තුතියි කරමින් ගෙදර යන්න පිටත් වුණා. ඔය අතරේ වඳුරු අම්මයි තාත්තයි කෑමත් හොයාගෙන ගෙදර ආවා. වඳුරු පැටියා සිදු වූ විපත ගැන අම්මටයි තාත්තටයි කියන්න වුණා. අම්මයි තාත්තයි හොඳටම බය වෙලා පුංචි වඳුරු පැටියාට ගොඩාක් අවවාද කරා. ඊට පස්සේ අම්මයි තාත්තයි කියන දේ අහගෙන පුංචි වඳුරු පැටියා සතුටින් ජීවත් වුණා. ඉතින් මේ කතාවෙන් ඔයාලට ගන්න පුළුවන් ආදර්ශය තමා අම්මටයි තාත්තටයි කීකරු වෙලා හොඳ ළමෙක් වගේ සතුටින් ජීවත් වෙන එක.